මුල් ලෝක හොරු මුල් ලංකාවේ ජනතාවගේ සල්ලි හොරගම් කළා. මුන් ඇතුළට දාන්න මුන්ට දඬුවම් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ මුලාසනරු මන්ත්‍රීතුමනි. ඒ හින්දා කවුරුන්ගෙන් මට චරිත සාධක ඕනේ නැහැ. මේ රටේ හැමෝම දන්නවා මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නැහැ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත. මම පස් මාෆියාව ආවා. මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මං ගත්තේ දිගුල පිටියේ පස් හින්දා වතුර නැති ලිංවල වතුර නැති ජනතාවගේ පැත්ත. මැද පෙරදිග ප්‍රශ්නේ ආපුවම අර කූට ලොකු ව්‍යාපාරික ඒජන්සිකාරයන්ගේ පැත්ත ගත්තේ නැහැ. මම ගත්තේ අහිංසක දුප්පත් අම්බලා අක්කලා නංගිලා ඉන්න අර අබුඩාබි ඩුබායි කුවේට් වල ඉන්න අහිංසක අම්බලා අක්කලා නංගිලාගේ පැත්ත. එතකොට ඒජන්සිකාරයෝ මාව මරන්න ආවා. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. කැලණියේ ওই ප්‍රශ්නෙත් එද්දි කවුද ඒ මොනවද ඒ කිව්වේ? ජනේලෙන් එළිය බැලුවා. කැලණි එකක දෙබෑ වුණා. කපුවා පීනකට ගියා. අනේ මේකෙක් මතු වුණා. ඌ ඇමරිකන් බෝට වතුර බෝතලයක දාගත්තා. ඒකේ ණයෙක් හිටියා. මේවා ගැන මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගෙන නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි. මම ස්වාධීන විල්ලනවා. තමුන්නාස්ලට ඕනනම් ඇප්ප නැතුව ගෙදර යවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා. බොරු කියලා මිනිස්සුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ. මම ඒක නම්බුකාරව විදිනවා. ලංකාවේ මිනිස්සු වගේ වචනේ වෙනස් කරන කිව්ව දේ නෑ කියන මතක නෑ කියන දන්නේ නෑ කියන ජනතාවක් මම ලෝකෙ කොහෙවත් දැකලා නෑ. මගේ මාමාට කාලෝ ෆොන්සේකා මහත්තයා බය නැතුව කියනවා පුතා මං කියන එක රෙකෝඩ් කරගන්න. අපි ඒ වගේ ජානවලින් එන මිනිස්සු. විජේ කුමාරතුංග මහත්තයා ඇත්ත කතා කරලා මගේ මාමා පොල්ලෙන් ගොඩ ගේ ඉස්සරහා පිට වෙඩි කාලා මැරුණා. අදත් අමරණීයයි. හොරකම් කළේ නෑ, වංචාව දූෂණේ නෑ. මගේ කාලෝ ෆොන්සේකා මගේ මාමා එකම වෛද්‍යවරයා ලංකාවේ තමුන්ගේ පඩිය වැඩි කියලා වෛද්‍ය සභාවට ලියුමක් දුන්න එක්කෙනා. ඒව කොපි කරලා තමයි රංජන් රාමනායක පහුගිය ටිකේ මේ පාර්ලිමේන්තුවේ ලක්ෂයක් පඩි වැඩි වුණා. මට තාම ඉන්න හිටින්න ගියක් නැහැ. මම කිව්වා ඒ ලක්ෂයපයි කියලා. තාම අවුරුදු 3ක් ලක්ෂේ නොගන්න මේ පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරයා. අම්මා පල්ල, ජේසු පල්ල, බුදුන් පල්ල. විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්තම් මට වැඩකුත් නැහැ. මොකද මම කලේ හොඳ හිතෙන් කියලා මම දන්නවා. මට හොරුන්නේ චරිත සාතික මොකටද? චරිත සාත් දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නේ. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නේ. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන්ද මම චරිත සාත් කිල්ලන්නේ. ඒකින්ද මට චරිත සාත් මට ජනතාව මං ගිය හැම ආසනයේම හැම දිස්ත්‍රික්කෙම ගම්පහව 2,16,000යි. දත්තපුරේ කිව්වා 1,19,000යි. මිනිස්සු ඇත්ත කතා කරන එකගේ බොඩි ලැන්ග්වේජ් එක දකින්නවා. මූ ඇත්තද කතා කරන්නේ මේ බොරුවක්ද ඇක්ටින්ද මේ රඟපෑමක්ද මේක මිනිස්සුන්ට තේරෙනවා. මම කරපු වැඩේ ගැන සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගේවත් ඕනේ නැහැ. මම දන්නවා මම කළේ හරි වැඩක්. ඒක කළේ ජීවිතේ පරදුවට තියලා. මගේ ජීවිතේ නැති වෙයි කියන දේ තියෙද්දි මම ඒ දේ කළේ නිර්මුලාස්රාඩු මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා. මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. මටත් පුළුවන් හැමෝටම අතවන්නලා hina වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් යාළුයි. හලෝ මචං සේරවෙක් යාළුයි. එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2 කෝටි 20 ලක්ෂක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව. ඒ අය